දැන් මහත්තයෝ දැන් ඕන අකුරකින් අපිට දැන් කවිය ඒකද හරි පුදුමයි මේ කවිය. කවියේ මහත්තයෝ මං කියන්නේ අවියක් කියලා කවිය. මහත්තය අකුරක් දෙන්න. ඒ කියන්නේ කවිය කියාගෙන ඇවිල්ලා අගට එනං අයන්නේ ඉවර වෙන්නේ. ඇයි මහත්තයෝ ওই වගේ අකුරක් දුන්නේ? ඇයි මහත්තයෝ වෙන අකුරු නැද්ද? අකුරු තියෙනවා පටන් ගන්න අකුරු අයන්නේ තිබුණේ නැහැ. ඉලු අපේ හොදේට කිසි ගායක් නැහැ වෙන අකුරක් දෙන්න මේ අයන්නේ ඉවර වෙන වචන තියනවද මහත්තයෝ? අයන්නේ. බැරි නම් ඇවිල්ලා වාඩි වෙන්න පුටුව තියනවා. ඉවර කරන්නත් එපයි. අය මොන්නේ ඉතින් මොන අකුරක් ඉල්ලපුවන්ද දුන්නේ? පරම්පරාවම කවිතාරේ කිව්වා. හොඩි පොතේ මුල අකුරට අපි කියන්නේ ආ. ඉවරනේ අකුරු ගන්න. යා ඉවරනේ අකුරු ගන්න. ගෙදර මුදුන් අම්මගේ නම මුලට එන්නේ ආ. පණ පිටිය මහතා දුන් අභියෝගය ආ. අගට මුලට දෙකට දාලා මම කියනවා ඕන මාතෘකාවක් දෙන්න. දැන් දැක්කනේ අපේ මහත්තයා අරගත්තා. ඔන්න එහෙනම් අයියන්ට කියන්න ඕනි කවිය කාන්තාව ගැන. ඔබ දන්නවනේ මගේ කට හොඳ නැහැ කියලා. මම කාන්තාව කියන්නේ ඊට පස්සේ නෑ ලොව ඇති සියලු විස කුරු දෑකට අනා ගැහණිය මවා ඇත මහ බඹු කියන කෙනා සමාවෙන්න මම මොන කරන්නද මේවා කියලා තිරිච්චා ඈලඟම මැදි ගුණහාරු සිරිය වන වේදනායක නැයි මට නම් හතර හිනා වේදනායකද බලමු කවිකාරයා කාන්තාව ගැන කවියක් කියනවා. තව එකක්. හැබැයි ඒ කාන්තාව නගරයේ කාන්තාවක් වෙන්න ඕන. මහත්තයෝ මං කිව්වට කමක් නැද්ද? නෑ. මොන්නේ කියන්නේ? හැබැයි මට පස්සේ දොස් කියනවද? නෑ. ඒ වීඩියෝ කරනවද? නෑ එක්ක නම් ටිකක් විතරක් අඳලා කියමුකෝ. දැන් මොන බලන්න නගරේ කාන්තාව. Gertie, Tekla, Rosie, Mercy, Mary, Violet, Beatrice, La. Matilda, Wendy, Dorita, Angeline, Neva, Clarice, La. දැන් ඔය නම් විතරයි. ඔය නම් විතරයි. Latvia, Camellia, Susan. Latvia නෙවෙයි බල. Latvia. Latvia, Camellia, Susan, Margaret, Brenda, Doris, La. වැස්සකට අහු වුණොත් ඉවරයි නේද මේ ඉස්ලාමයේ සිස්ලා. ඒක නේද? දැන් එන්නේ නියපොත්තේ එකපාරටයි වැහුවාම එකපාරටයි ඇහැරියාම ඊට පස්සේ කම්මුලේ එකපාරටයි අනිත් පැත්ත එකපාරටයි ගත ඇරියාම එකපාරටයි එකපාරටයි ඔක්කොම. හැබැයි තොල් පොටේ එකපාරටයි වැස්සක් රසවත් හොදන් යනවා කියලා තමයි කියලා තියෙන්නේ.